වගේ චාටර් ඉස්සෙල්ලා පටන් ගන්න වෙයි. Hello guys. Hello guys. Hello guys. කියලා හඩලක් තියෙනවා. දැන් ඔය ඔක වීඩියෝ කරනවාද මම පටන් ගන්නද? යන්නේ චොක්ලට් බිස්කට් හොයනවා චොක්ලට් බිස්කට් හම්බෙන්නේ නැහැ. අපේ ඇත්තට මේක ඇත්තටම vlog එකක් කරමු අපි. ඒ කියන්නේ seriously. මේ ඉන්න අපේ මැදනංගි. හැමෝම කියන්නේ වින්ඩි කියලා. අද එපිසෝඩ් එක මගේ නෙමෙයි. උඩට දැන් තමයි started now. අපේ නමයක් අපි එතනම දෙකක් කියනවා. මෙතන 3යි 4යි 5යි. 7ට එනවා. තව ඉන්න තැන් වල තව ඉන්න කැලි 32ක්ද කොහේ ආව අපිත් එක්ක. ඔව්. දැන් ඉන්න 9. කොහොමද කැඩිලාගෙන තව දෙනා ඉතුරු වෙලා තියෙනවා. මොකද කියන්නේ? දැන් මට හිතෙනවා මේක මෙන්න අර ගෝනි බඳින නූලක් කියලා හිතෙනවා. ඒ කියන්නේ. රිපෝට් කම්බරා. නේවිගේ සමුදායකත්වයෙන් සිස්ස හොරාරේ පදනමින් තමයි මේ ඉන්ඩලොක් අල්ලන රතු අම්බලම ගාව. ඒ ඉන්නම පුතා ඕගොල්ලෝ එක කල ගන්න ගිහිල්ලා දෙන්න. ඔයාලට අද පොයේ දවසේ පින් සිද්ධ වෙනවා. ඕගොල්ලන්ට පින් සිද්ධ වෙන හරි. වැඩේ කරනකොට අපි බෙල්ලෙන්න. හරි. අද අපේ ඕප් එක දවසේ නෑ අපි වැඩ කරන්නේ. මේක අද බල් 17ක් තියෙන පුතා උඩ ගාගෙන. එනිමු කට්ටිය තව එනවනේ කොහමද කියන්නේ. A few moments later. Hi. දෙවට මොකද කියන්නේ? Again hi. දැන් කොහෙ තාම පටන් ගත්තේ නැහැ හරියට. තාම පටන් නෑ. ඒකදගොල්ලෝ ඉවරයි. ගියේ නෑ තාම. ඒත් අපේ කට්ටියට හරිම මහන්සි අපිලා. මේ පාර ආච්චි එක්කන් ගියා. මේ පාර මෙයාලා ගල් අරන්. ගල් අරන්. හැම පාරම මොකක් හරි අරගෙන යනවා. දැන් මේ පාර ගල් අරගෙන යනවා. ඔව්.
සතුටුයිද? නෑ එයා තමයි ගල් ගත්තේ. එයා තමයි ඊළඟ ඇවිත්. එයාගේ කේක් ගිය පාඩේ එයාට මැරුවට අනිත් අයට තරම් දුන්නා. එච්චර එයා හොඳයි. මේ වගේ අපිට ගලක් දුන්නා. අපේ බබියේ මටත් කියලා ගල් ගත්තා. මේ අපේ නෑනා. ඒ නෑනා කියනවා ගලා. මම දන්නේ බබි අයියට කියන්න මගේ ළඟින් යන්න කියලා. ඕකේ ගෙනියන්නද? ඔව්. දැන් ඔයාලට හතරක් ගන්න දැන් හැමෝගේ මතේ ගල් තියෙනවා. බෑග් උස්සන් යන්න බෑ කියපු උන්ගේ හැමෝගේ මතේ ගල් තියෙනවා. බෑග් ඉන්නේ නැති ගල් අරන් යනවා. ඔව් අනිවාර්යයෙන්. මහගේ දබේට පොඩ්ඩක් පාලින්න. යන්න පොඩියා. හරි. දැන් අපි කොහෙද? දැන් අපි සීතගඟ උඩින් ඉන්නේ. දැන් අපි සීතගඟුල කරා. ඔව්. අද අපේ අනිත් අය. අර කොහෙද ඉන්නේ? අපේ අනිත් අය ඉතින්. අපේ අනිත් අය නානවා. ඔව්. අපි නාන්නේ අපි කුණු. අපි මේකේ behind camera ඉන්න කට්ටිය අපිට කැපුවා දැන් ටීවී එකට. මේගොල්ලෝ නෙමෙයි. මේගොල්ලෝ නෙමෙයි ඔය behind the camera. අපි. අපි. ඔව්. එයාලා අපිට කැපුවා. ඔව්. දැන් අපි මේ උඩට යන්න හදන්නේ අපි යන් මං කියනවා. අපි නාන අය දාලා අනිත් කට්ටියව හලලා යන්න හදන්නේ. ඔව් අපි නිහිමි යනවා නේ. තව අපිට අර යන්න දෙන්න අපේ ඉන්නේ. සීතගඟුල ෂොට්ස් ෂෝ. ඔව්. එතන ඉන්න කට්ටිය. අපේ පරම්පරාව අල්ලන්න නැත්නම් ඒක කීපුවනි උඹලා vlog වල අපි නෑ කියලා. දැන් මං කීකින්දී හරිද? zoom වැඩි කියලා මාව අයින් කළා දැන් මෙයාලා. හරිද? මෙයාලා කියනවා මට අමාරුයිලු. මෙන්න මේ කැල්ල දාන්න හරිද? ඔයාගේ කෑයකට මෙන්න මේ මම දැන් මේ කියන ටික තමයි මෙතන ඇත්තටම වෙන්නේ. මට මහන්සි. මට කිසි මහන්සියක් නෑ. මම full chill එකේ ඉන්නවා. දවසේ ඊයේ අපි හම්බුනේ කියලා දන්නේ. අපි 8ට හම්බුනේ 8 ඉඳන් full chill එකේ ඉන්නවා. මේ ඉන්නේ අපේ සුදු අයියා. හවුද අපේ එක්කනේ? අපේ කෙනා ගියා. එලා ගියා ඉතින්. යන්නම් කිව්වා. බෑග් එකම අරන් හායි කියන්නේ vlog එකට. මේ හැමෝම හැම වෙලේම හායි කියන එක අවුල් නෑ. හොඳට මොනාර ඉන්නේ. දැන් මට සීතලයි. ඕක තියාගෙන දැන් යන්න තමයි ඕනිලු. දැන් ආය යන්නයි පටන් ගන්න. ඇයි මගේ තාත්තා. මගේ තාත්තා නිකන් ඉන්නේ කොහෙද? තව ඉන්නයි. මේ මේම දාන්න බෑනේ. අපි තාම යන්නේ නෑ. මේ vlogging නම් ආතල්ල. මං කරනවා කවදාද YouTube channel එක vlogging මේක අල්ලන් ඉන්නේ එහෙම ඉතින් මම ඕක දාන්නේ travel with Pindi කියලා දාන්නේ. travel with Pindi කියලා දාන්න එපා. DDJ YouTube channel එකේ තමයි මේක ඒ යන්නේ. channel එකේ තමයි දාන්නේ. ඔයාලට මාව බලන්න ඕන මගේ YouTube channel එක subscribe කරන්න. promotions මගේ එකට දාන්න. මම එතකොට මේ මගේ මෙයාගේ වගේ ඔය වෙන කාම් හිමීට කතා කරන්න නෙවෙයි. සුපිරි ආතල් chill vlogs ටිකක් එන්න දෙනවා ඉස්සරහට. chill vlogs ටිකක් එන්න තියෙනවා. අපි මේකට පස්සේ අපි යනවා බදුල්ලේ කෝච්චි යන්නේ බදුල්ලේ. අපි අර මේ night mail එකේ. ඒ vlog එක බලන්න. ඒ vlog එක මේ කවදා එයිද දන්නේ නැහැ. මං ඒ level එකට පස්සේ ඒක එනවා අනිවාර්යෙන්ම. මේ කට්ටිය කොහොමද අපි යන්නේ? ඒ level ලිව්වට පස්සේ යන්න ඉන්න ටික් ගොඩ බලනවා. ඒකනේ මාත්‍රේ යන්න තියෙන්නේ. ඒක vlog කරන්නත් එපා. මාතර බත් කරින් බත් කන්න තියෙනවා. මාත්‍රේ බත් කන්න තියෙනවා. ඉතින් අපි මේ ඉන්නේ කොතනද? දිගල. ගඟුල ළඟ. ගඟුල ගාවට වෙලා දිගල. හරිම දිගල පර්සන් කෙනෙක්. යන්නත් වෙනවා. මේ ඇත්තටම ඔයා මේක එඩිට් කරලා දායි කියලා මට හිතෙන්නේ නැහැ නේ. මට හිතෙන්නේ නැහැ. අයියෝ අවුරුදු ගානක එකක් දැම්මෙම නැහැ ඕක දාන්න. හරි දැන් මේ අපි ගල් වාර දුන්නා. ආජය වේවා. අපි නෙවෙයි අපේ අයියලා තමයි ගල් වාර දුන්නේ. කට්ටියම ගල් වාර දුන්නා අතෙන්ට. හරිද මේ කාටත් වඩා දක්ෂයි අපේ බබි අයියයි ශ්‍රද්ධ. දෙක ගෙනා. නෑ චුටේත් අපි පැත්තකින්. තාත්තා එල්ලගෙන ආව ගල්. හැමෝම එක වගේ ටැලන්ට්. එයාලා හැමෝම එක වගේ මහන්සි වෙලා ගොඩ. හරි සතුටුයි. අපිට නැත සුදු අයට සතුටුයි. ඒක කැප්චර් කරගන්න ඕනේ මේ සතුට. ඒක ගන්න බැරි උනානේ. හරි දුකයි හරිම සතුටුයි. මහන්සි ඉන්නේ. ඒ වන්නි ගන්දේ කිලිකට වගේ. මම දැක්කේ ටිකකට කාලා අපි දැක්කේ එහෙම තමයි. මාර එකක් එකට ආවේ අම්මා කිසි ටිකකට. අම්මට යාව තව පොඩ්ඩක්. ආවුඩ්ඩරිය. තාම පුතේ අර හදන්න යන්න. තව අතන එතෙන් විතර යන්න දෙන්නද? ඊටාම මෙතන. කොමාරි යනවනේ. අපි කොහොමද මට මේ යන විදිහට හිතන ආච්චි එක්ක කියන අන්ත වෙයි කියලා. ආ මේ දෙයක බොමු. අපේ කට්ටිය එනවා ඉඳ ගන්නවා තේ බොනවා. වඩා අඩුවල. දැන් විනාඩි 5කට ගන්න තියගෙන තේ බිව්වා අපේ කට්ටිය. තව තේක බොන්න බඩිට. මන් දැන් වඩා හතිද?
මට මාසි. එච්චර ආවෙත් නැහැ. ඇයි? බෑ. මම නෙමෙයි මේ. මේ වින්ඩි නෙමෙයි වින්ඩිගේ නියුස් අවුදේ සීන්ඩි. වින්ඩිට මම නෑ යා හරිම ටැලන්ටඩ් ලා. අපි යමු. Let's go. යන්න දින. යන්න විතරයි තියෙන්නේ. දැන් නම් අපි හැම ස්පොට් එකම ඔයාලව අප්ඩේට් කරනවා. මට අමාරු නෑ. පඩිය නගින්නේ නැහැ ෆර්ට් එක දාන්නේ. නෑ පඩිය නැගින්නේ කවුද? දැන් අපේ කොහමරි මේ 30 දිනක් හිටියා. 32ක් ඉඳියා. 32ක් හිටියා. 4යි. දැන් ඉන්න 1යි 2යි 3යි 4යි. 32කින් 4යි ඉතුරුනේ කොහමරි. 4යි කී දෙනෙක් මිසින්ද බලන්න. ඔව්. 20 ගාන මිසින්. කට්ටිය මගේ හැයිලා. ඔව්. කවදාරි හොයාගමු. කට්ටිය බහින අරගොල්ලෝ. කොයි වෙලාවරි හොයාගමු. අපි දැන් ගොඩක් ළඟ ඉන්නේ නේ. ඔව් අපි දැන් ගොඩාක් ළඟ ඉන්නේ කියලා අපි හිතනවා හරිද? ඒතර අතර අංකල් කිව්ව පැය දෙකක් යනවා. ඒ බොරු. අපි දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ නේ. උඩට දශමයකට මෙවුව වෙලා ඉන්නේ. ඔව්. අපි වොයිසස් එහෙම ඔක්කොම ගිහිල්ලා. ඒ වුණාට අපිට තාම සෙනග හම්බුන්නේ නැහැ. ඒ වුණාට දැන් මේක හරිම අමුතු. දැන් හම්බෙන්න යන්නේ. ඔය අපිට අග්ගාලා යන්න ඕනි දැන් උඩට. අන්තිම බොට්ටු ස්ටිල් පැකින්. always windy සනුද්‍රි අම්මඩ යන් වඩ බලන්න මේ ගන්න ඒ එහෙම කියලාත් නෑ වැඩි අපිට සෙට් වෙන්නේ නෑ බ්‍රයින්ඩ් එක අපි ලකි යා චුඩියගේ ලකි මේ ආමේ දෙක බෑග් එකට දාගන්න ඕනේ දාන්න එහෙනම් අපි යන්නේ යන්නේ මළුවට ඊට සාලව අප්ඩේට් කරන්න මළුවේ ඉඳන් අපි වාර්තා කරන අපිට මළුවේ ඉන්න පුළුවන් වෙන්න කියලා රස ඉන්නේ බලන්න ලක්කේ වැඩ කරොත් නැත්තත් අපි උදේට තමයි යන්නේ ලක්කේ වැඩ කරොත් හරි ලක්කේ වැඩ කරලා චූටයට කොහමත් ලක්කයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා ඒක වැඩ කරේ යන්නේ නෑ ඉතින් සුපර්බ්ලි අරලා අපි දැන් මළුවට ආවා මළුවට තාම දැන් අපිට පේනවානේ හතන අපිට මළු පේනවා ළඟ ඔව් දැන් මේ දැන් අපි යන්නේ වැනි යන්නේ ඔව් මෙයා මගේ ඇඟට බර වෙනවා මම මෙයාගේ බර වෙනවා යන්නේ කැමරාවක පේන්නේ ඔව් යාර මං කිව්වා අර vlog එක පටන් ගත්ත තිබ්බ උද්‍යෝගය ඒව මොනවද ඒවා ඔක්කොම ආය හිත උදේට අපි අරගෙන ඉන්න බහිනකොට දැන් මනම් ගිහින් ඉඳා ගන්නකො මේ මෙච්චි ටෝනෙක් මෙච්චි ටෝනෙක් මට දැන් චුට්ටක් සීතල අතුමන මොනා පේන්නේ නැහැ ඉතින් මම පේන්නේ ලාවට පේන්නේ ලාවට මූණ තියනවා කියලා ඔව් අපි දැන් තව විනාඩියක් උඩ ඔව් දැන් පහල ඉන්නේ මළුවේ වීඩියෝ ගන්න බෑ මළුවේ වීඩියෝ කරන්න බෑ අපි බැලුවා ඔයාලට පෙන්නන්නේ මළුව කැමති නෑ එහෙම වීඩියෝ කරන්න ඒක නිසා ඉතින් අනික අපි ඒක නීති විරෝධී ඔව් නීති වලට පිටින් යන්න ඕනේ අපි නීතියට අනුකූල මිනිස්සු ආපු වැඩේ කරගෙන අපි යනවා එහෙමයි ආපු වැඩේ කරගෙන යනවා අපි දැන් තාම අපි ඉන්නේ මළුවේ තමයි මළුවට පඩි පාඩිදලේ බඩු ගොඩයි දැන් අපි බලන්නේ කොහොමරි සන්රයිස් එක වෙනකන් ඉන්න තමයි අපි try කරන්නේ අපි ඔයාලට කොහොමරි එක පෙන්නනවා නැත්තම් මේක සාර්ථක vlog එකක් වෙන්නේ වෙන්නේ නැහැ සිරිපාදේ වෙන සන්රයිස් බලන්නේ කියන්නේ පරිප්‍රති හොටලයක් වගේ ඔව් සෙට් නැහැනේ ඒ නිසා අපි කට්ටිය දැන් සීතලයි හරිද දැන් යාළ කැමති නැහැ යාළට සීතලයි කියලා පිළිගන්නේ දැන් හරිද මේ වේවුලනවා ජැකට් එක දාගන්න කිව්වහම බෑ මේ වරි මේව කරගෙන ඒ කියන්නේ නම්බුවර ගන්න ඕනේ සීතලයිත් එක්ක අවුලක් නැහැ අපි ඉතින් අපි ඉන්නවා මගේ මුණ නොකොරද පේන්නේ ඔබ ලඟ වෙලා නිසා අපි කෑලි දාමු ඉතින් බලන්න නේ ඔව් අපි ඔක්කොම දානවා ඔව් මේ vlog එක අනිවාර්යෙන් දානවා ඔයාලා කියන්නේ කාටද කියලා තමයි දන්නේ අපේ subscribers අපේ viewers මගේ යාළුවා හරි viewers ලට අපේ viewers ආස්සේ මගේ යාළුවෝ ඉන්නවනම් අයියා බයි ඔයාලා thank you vlog එක බලනවා ඒ කියන්නේ ඔයාලට ආදරේ වගේ තමයි හිතට යනවට මොකද කියන්නේ හිතට ගහලා හැමෝටම හිතට ගහලා මට නම් හිතට ගෙන්නේ අවුලක් නැහැ මම ඉතින් always පේන්නේ නැහැ මූණේ මම කොහොමත් හොඳින් ඉන්නේ මේ දැක්කනේ අපිට හරි ආදරේ අපේ නංගිලා මල්ලිලා අයියලන හරියට මන් දන්නවා ඊගාව පාර අපි ඉන්න පැත්තකවත් එන්නේ
දැන් මං කියනවා මට මහන්සි. දැන් මාන්සි. දැන් මහන්සියෙන් තවටින් අපි දුකේම උස්සා යනවා කියලා පුළුවන්. මේක ට්‍රැවලින් ව්ලොග් ගන්නේ නිකන් වීලුවක් වගේ. දැන් තාම ඊට පායනවා. පොඩ්ඩක් ફોකස් ඉන් වෙලා යනවා. අස්සනයි නේද? ඊට පායනවා අපි බයිනවා. නේ? හැමෝම ගිහිල්ලා තාමනේ අපි තමයි ඔක්කොම අන්න එනකම් බලා ඉන්නවලු. අපිට බැරමනේ කියලා දෝයන්ද නැත්නම් කෝල් කරාලු ඇයි එන්නේ නැත්තේ කියලා අහලා. අපි ලෝන් රන් එකේ ඉන්නේ නේ. ඔව් ඒ කියන්නේ මේ vlog එකේ මේ ඊට වඩා යවෙන එකක් බෑ. මේ නෑ මීට වඩා යවේ අපි බස් එකේ ඉඳි ෂොට් ටික ගන්න හරි. ඔව් ගන්නවද? බලමු දැන් නින්ද යනවනේ බැස්සකම. ලෝන් රන් එකේ ඉන්නවා. අපි දැන් යනවා රතුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තෑගි. ඒ දැන් ඉවරනේ. ඒ අපි කමෙන්ට් ආවලු අපි හයටත් උඩ. එකපාර කොල්ලට මතකද අහන්න එකපාර කොල්ල මතකද කොල්ලෙක් මේ වැටිලා කැලේ හිර වෙලා සවුස් ඌ මේ පාරේ වැහලා තියෙන්නේ බොරු කොටු ඒ මං ඒ පාරේ බොරු කියන්න බෑ ඌක වීඩියෝ කරන්න මුන් දැක්කා වගේ කියන්නේ නෑ නෑ ඇත්ත ඒ මේ අපි හැමෝම දන්නා වින්ඩියක් බොරු කියන්න දන්නවා මෙච්චර තැන් වල ඇවිල්ලා පච කෙලින්න බා මේ වැදගත් තැන් වල ඇවිල්ලා ඔව් මුසාවාදා වෙනවා සික්කව සමාවෙන් මං හිතලා නෙවෙයි මෙතනින් පිස්සුදෝයි මේ බොරු කියන්නේ මෙතනින් හරි හරි යන ඔයාට මා විශ්වාස නෑ හායි හරි කියුට් හායි ගතිනේ හරි ඔයාට මොනවද කියන්නේ අපේ සිරිපා ට්‍රිප් එකේ දැන් අපි මේක පටන් පැය හතරක් එළිය view එක හරිම ලස්සන view එකක් තියෙනවා මේකට අහුවෙන්නේ නැතුව ඒක view එක ඔයාට මොනවද කියන්නේ මම හරිම සීතල හැබැයි මම තාම හොඳින් ස්ටිල් හොඳින් කී අපි ඔයාගෙන් තමයි පටන් ගත්තේ ඔයා ඒ නිසා ඔයා පටන් ගත්තේ ඔයාට මොන හරි ලෝකෙට කියන්නේ තියෙනවද කියන්නේ නැහැ හරි ඊට පස්සේ අපි හැරෙමු ලොකු දුව එයා හරිම busy person මේ excuse me ඔයාව capture මේ හරියන්නේ තරුණ ඔයාට මොනවද කියන්නේ මට මොකද කියන්නේ මට මාව ගිහින් සිරිපාතේ ගාවින් බස්ස පල්ලා වෙන මොකුත් එපා මට සුදුයි හායි ඔයා නිකන් තනිකට ජීවිතයක් ගත ගන්න try කරාට එයාගේ wife මෙතන වෙලා ඉන්නවා මල යකා ආවේශ වෙලා ඉන්නේ husband මෙව්වා එයාව හලපු නිසා හරිද මම මේක නගලා ඔයාලට හොඳ මේවා ටිකක් අරන් දෙන්න ඊගාවට අපි ගාව ඉන්නවා අපේ රතු කියන්නේ කෙලිම ආයේ අඬ දිගල රතු කියන්නේ සම්පූර්ණයෙන්ම දිගල පර්සන් කෙනෙක් හරිද දිගල පර්සන් කියන්නේ අඬ දිගල යන්න ඕනේ එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් දිගලේ දිගන එයා සාමාන්‍යයෙන් නගිනකොට යාට කිසි ප්‍රශ්නයක් නැහැ බහිනකොට යාට සීතලයි යාට ටිකක් පිස්සු then here is my brother Mr. Nuancerim
hello. Recording neda? hari දැන් අපි යමු අලුත බැඳපු කපල් එක. එක husband sleeping. මතන ආකේ හායි කියනවා කියලා. ඔයාලා මොනවද කියන්නේ අපේ පළවෙනි මට මොනවද කියන්නේ නැහැ. මොනවද කියන්නේ? මට සිග්නල් පොඩ්ඩක් තිබුණා මගේ ජීවිතේ හරි සොඳුරුයි. එනිනා අපේ පළවෙනි ලේලි. Miss Erandi. පළවෙනි ලේලි of our family නේද? family. ඒ නිසා අපි යන්න හැම ආද. ආමේ. අපි මුලින්ම හැරෙන්නකම් අපි vlog එකට. අනේ අප්පා මේක YouTube දාන්න ගන්නේ. ලොකුම මේ ආගන්න. අයියෝ සපමාවේ ඔයා හැරෙන්න. ඔයාලා මම නඩේ ගුණා නේද ඔයා? ඔයා නඩේ ගුණා නේද? ඔයානේ නඩේ ගුණා? ආව්. ඒ ඉතින් දැන් ඔයා කියන්නේ අපේ ට්‍රිප් එක ගැන කට්ටියට. මේක YouTube එකේ හැමෝම බලනවා හරිද? නම වැඩ නැහැ නේ. ඔයා මේක කියන්නකෝ. ඔක සාතේ සුද්දාගෙන travel with හරිද? කියන්න මොනවා හරි. කිසිම අප්ඩේට් නැති පවුලක් අපේ. ඔයාට මොනවද කියන්නේ? බුද්ධිගිරි සීයන් අහන්න. තාත්තේ අතවලන්න මේකට. තාත්තා නාට කල්පනා. ඔයාලා සයිට් එකේ. ඔව්. කවුරු හරි ඉතිපත් වෙනවා ඉස්සනිය චූරා ගන්නෙ. මේ පැත්තට. තාත්තේ මේක හරිද YouTube දාන්න ගන්නෑ? ඔයාට මොනවද කියන්න තියෙන්නේ කාලෙකට පස්සේ යන ට්‍රිප් එක ගැන? ගන්න වන්දනා කියන්නේ හෙන්නේ. ඒ ට්‍රිප් එකකට වන්දනා ගමනක්. මේ this is a trip bro. This is a trip. හරිද? දැන් මේ මෙතන මේ so many people ඉන්නවා. ඔයාලට පේනවා ඇති හෙනම පවුලක් අපිට ඉන්නවා. හරිද? and මෙතන නැති කට්ටියකුත් ඉන්නවා. ආයේ මෙතන ඉන්න කට්ටියකුත් ඉන්නවා. නැති අයත් ඉන්නවා. ඒ නිසා අපි මේ ඔක්කොම ටික බහැලා ඔයාලට ගාන්න පෙන්නන මෙයා තමයි මෙයා. අපේ සම්පත් මාමයි හා පැත්තේ ඉන්න ඔයාගේ ආදරණීය වයිෆ්. එයා නිදිද කොහෙද එයා හැරෙන්නේවත් නැහැ. මේ පවුලේ මාව ගණන් ගන්නේවත් නැහැ. මම මෙතන මොනා කරත් උන්ට කිසි ගාණක් නැහැ. අවුල ගන්නේ නැහැ. මේ පවුලේ ගෙට්ටුවත් වයිරල් වෙන්න කිසිම අදහසක් නැහැ. ගණන් ගන්න නැහැ. හරිද? ඔහේ ඉන්නවා කිසිම නෑ මේ. හරිද? ඊට පස්සේ අතර ඉන්නවා අපේ සමන්ත මාමා ඉන්නවා ඔය කොහේ හරි ආසොල්සේ. ආන මේ පැත්තේ. ඊට පස්සේ ඉන්නවා සමන්ත මාමා දුව ඉන්නවා. කුමාර මාමා ඉන්නවා. අපේ අප්පෝ ඉන්නවා කන්නඩි දෙකුත් දාගෙන. ඊගාවට අපේ අම්මා ඉන්නවා. අපේ ලොකු අම්මා ඉන්නවා. චූටි ඉන්නවා. පොඩි ඉන්නවා. එයාලගේ මල්ලි ඉන්නවා. නිශාන්ත මාමා ඉන්නවා. ආසමිස් ඉන්නවා. අපේ වැඩිකිරිය. ඊට පස්සේ අපේ නංගි